යමෙක් බුදුන් සරණ ගියා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවත් එක්කම දහම් සඟුන් නිකම්ම සරණ යනවා. එන බුදුන් සරණ ගියා නම් ඉතුරු කාරණා දෙක නිකම්ම සරණ යනවා. ඒතර ඇයි බුදුන් සරණ යන්න එච්චර අමාරු? බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදිනවා. කෙනෙක් සෝවාන් වෙන්න නම් නැති කළ යුතු සංයෝජන කීයක් ගැන අපි කතා කරනවද? සංයෝජන 3යි. ඒකේ මුලින්ම තියෙනවා සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විතිකිච්ඡා. මෙන්න මේ විතිකිච්ඡාව කියන්නේ සැකයට. මොනවා පිළිබඳව සැකයේද? කෙටියෙන් මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ බුද්ධාදී 8 තැන පිළිබඳව සැකය කියලා. බුද්ධාදී 8 තැන කියලා කියහම භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ මුලින්ම තියෙනවා. තවත් කාරණා 5ක් තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ ගැන තාමත් කෙනෙකුට යම් සැකයක් තියෙනවා නම්, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව සැකයක් තියෙනවා කියන්නේත් භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි කියන එකමයි. ආර්ය මහා සංඝයා සැක කරනවා නම් ඒත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳවත් ඒ සැකේ පැතිරිලා යනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේව අබමල් රේණුවකින්වත් සැක නොකර පිළිගන්න අපිට පුළුවන්ද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලා අහලා බලන්න ඕනේ. නිකන්ම ඇහුවොත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද කියලා කෙනෙක් බොහොම ලේසි උත්තරයක් දෙනවා, ඔව් පිළිගන්නවා කියලා. කරුණු කාරණා දක්වලා ඇහුවොත් මේකත් පිළිගන්න පුළුවන්ද? මේකත් පිළිගන්න පුළුවන්ද? උන්වහන්සේ සම්බන්ධයෙන් මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් සමහර වෙලාවට අපි නිහඬ වෙන්න ඉඩ තියෙනවා. බොහෝ දිනාට සර්වඥතා ඥානය ගැන සැකයි. වර්තමානයේ නම් අන්තර්ජාලයේ ඕන තරම් සර්වඥතා ඥානය පිළිබඳව සැකමතු කරලා විවේචන පහළ කරනවා. පහුගිය දවස්වලත් මම දැක්කා එහෙම කියලා තියෙනවා ඇතැම් අය. භාග්‍යතුන් වහන්සේ සමහර කරුණු දන්නේ නැහැ. නමුත් ඊට පෙර හිටපු බ්‍රාහ්මණවරු ලියාපු පොත්වල තිබිච්ච කරුණු තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් බොහොම බය නැතුව එහෙම කියනවා. කපිල නම් භික්ෂුව අවීචියට ගියේ මොකක් නිසාද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ. හැමදාම පෝය කරන්න ගියහම පෝයගේ ඇතුලේ සාකච්ඡා කරන්නේ ප්‍රාතිමෝක්ෂයනේ. ඉතින් අද සාකච්ඡා කරන ප්‍රාතිමෝක්ෂයයි හෙට කතා කරන ප්‍රාතිමෝක්ෂයයි දෙකක් නෙමෙයිනේ. මේ ත්‍රිපිටකයේ හැමදාම එකක්නේ. තව පරම්පරා කෝටි ගාණක් ගියත් මේ ත්‍රිපිටකය වෙනස් වෙනවා නම් ඒක හරියන්නේ නැහැනේ. ඉතින් එහෙනම් මේ ධර්ම වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් අද කතා කරන ප්‍රාතිමෝක්ෂකෙම තමයි හෙටත් කතා කරන්න වෙන්නේ. ඉතින් මේ කපිල භික්ෂුව හරි ශ්‍රද්ධාවන්තයි. පස්සේ දැනුමෙන් සන්නද්ධ වුණාට පස්සේ මානයක් තියෙනවා Taman ගොඩක් දන්නවා කියලා. ඒ නිසා හැමදාම ඕකමනි කියවන්නේ කියලා වගේ වචනයක් කියලා නැගිටලා යනවා පොයි. එහෙම ධර්මයට කරපු නින්දාවට තමයි අවීචී උපදින්නේ. පස්සේ කාලේ අවීචින් මිදිලා ගංගාවේ මාළුවෙක් බවට පත් වෙනවා. තන්නේ කරම රන් කඳක් වගේ. යසෝජ කියන දීවර නායකයාගේ කණ්ඩායමේ දැලට තමයි යහුවෙන්නේ. මෙහෙම මාළු දැකලා නැහෙනි කවදාවත්. එහෙනම් තීරණය කළා මේක විශේෂ මාළුවෙක් රජ්ජුරුවන්ට පෙන්වන්න ඕනේ කියලා. රජ්ජුරුවන්ට පෙන්වහම රජ්ජුරුව කියනවා අරන් යන් බුදුරජාණන් වහන්සේ ගාවට කියලා. නැව පිටින්මයි ගෙනියන්නේ. බුදුරජාණන් වහන්සේට කතා කරලා කාරණාව කියහම භාග්‍යතුන් වහන්සේ මාළුවක් දැක්ක ගමන් අඳුරනවා. අඳුරලා භාග්‍යතුන් වහන්සේ අහනවා කපිලේ ගොඩක් කාලයකට පස්සේ නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට උත්තර දෙන්න කට අරිනවා.
කටහඬනකොට මුළු පලාතම දුර්ගන්ධයෙන් පිරීලා යනවා. කාලයක් පැවිදි වෙලා ශ්‍රද්ධාවෙන් ශාසනයේ වාසය කළා. හොඳට බණ දහනුත් කීවා. නමුත් තමන් පිටකයේ පිළිබඳ දැනුමින් සන්නද්ධ වෙනකොට තමන්ගේ අදහස් එකතු කර කර කියන්න ගත්තා. ධර්මයට නින්දා කළා. කාලයක් හොඳින් හිටපු නිසා තමයි කායික සංවරය හොඳ හින්දා අච්චර ලස්සනට ඉපදිලා තියෙන්නේ. නමුත් මේ මුඛයෙන්ම තමයි ධර්මයට නින්දා කළේ පලාතම දුර්ගන්ධයි කටහඬනකොට. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා කපිල ගොඩක් කාලයකට පස්සේ නේද? කොහේ ඉඳලා දාවේ කපිල කියලා අහනවා. ස්වාමීනි අවීචියේ ඉඳලා කියලා කියනවා. කපිල කොහෙද යන්නේ ආයි කියලා අහනවා. ආයෙත් යන්නේ අවීචියටමයි කියලා. ඒ අවීචියේ තියෙන දුක කොයිතරම්ද? නමුත් මොනවා කළත් යන්න තියෙන අවීචියට. නැව් බඳේම හිස ගහගෙන මැරිලා ආපහු අවීචිය උපදිනවා. දහමට විරුද්ධව වචනයක් කියාපු බව. ඉතින් මම කියන්නේ ඒකයි මේ කාලෙත් භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානයට අභියෝග කරන්න ලෑස්ති වෙච්ච අවාසනාවන්තයෝ ඉන්නවා. එහෙනම් ਸਰවඥතා ඥානය වර්තමානයේ සමහරුන්ට පිළිගන්න බෑ. මහා පුරුෂ ලක්ෂණ පිළිගන්න බෑ. ශරීර වර්ණය පිළිගන්න බෑ. කාය ප්‍රමාණය පිළිගන්න බෑ. ශරීර ශක්තිය පිළිගන්න බෑ. මෙන්න මේ වගේ නොයෙක් දේවල් පිළිබඳව බුද්ධ රශ්මිය පිළිගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට පුණ්‍යවන්තයෝ කරපු උපකාර පිළිගන්න ලෑස්ති නැහැ. සිනහ වෙවි විවේචනයට බඳුන් කරන සමහර කරුණු. මං කියන්නේ එක වචනයක් කියලා අර විදිහට නම් එතනින් එහාට අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. පින්නතුනි අපි මම එකයි කිය අපි භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා කියලා කීවට කරුණු පෙන්නලා ඇහුවොත් මේකත් පිළිගන්න පුළුවන්ද කියලා. අන්න එතකොට අපිටම සැකයි එහෙම වෙන්න පුළුවන්ද කියලා. මම නිතර කියන කාරණාවක් ශරීර ශක්තිය මිනිස්සු කෝටි 10000ක ශක්තිය පියවි ශරීරයේ තියෙනවා කියලා කියහම කෙනෙකුට විශ්වාස කරන්න පුළුවන්ද? සැක උපදවනවා. එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඒ සැකය දුරු කරගන්න මූලාශ්‍රයක තොරතුරු හොයාගෙන එන්න ඕනේ. එහෙම ශක්තියක් ලැබෙන්න පුළුවන්ද කියලා. ඒ මූලාශ්‍රෝසේ හොයනකොට තේරෙනවා මේ කියලා තියෙන විදිහට මේ ශක්තිය කවදාවත් සැක නැහැ කියලා. ධර්මයෙන්ම හොයන්න ඕනේ. සැක ඇති වෙනකොට ධර්මයෙන්ම හොයලා Taman නිවැරදි කරන්න ඕනේ. Tamanගේ මත ඉඳලා මේක නම් පිළිගන්නේ නැහැ කියලා තවත් පිරිස් වලට කියන්න යනවට වඩා Taman එක හොයන්න ඕනේ. නැත්නම් දන්න අයගෙන් අහන්න ඕනේ. අන්න එහෙම භාග්‍යතුන් වහන්සේ සම්බන්ධව කිසිමම කාරණාවක් පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් මා තුළ උපදවන්නේ නැහැ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැබැවින්ම සම්මා සම්බුද්ධයි. ඒ මහා පුරුෂ රතනය මම සරණ යනවා කියලා එක සිතින් තීරණය කරපු දවසක විතරයි බුදුන් සරණ ගියපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. අන්න එදාට තමයි මටත් බෞද්ධයෙක් බවට පත් වෙන්න වෙන්නේ. පින්නතුනි ඒ බෞද්ධකම ලැබීම මත් සතර අපායෙන් මිදෙන්න හේතුවක්.